ඔයාගේ ගෙදර කට්ටියට නිතර නිතර ලෙඩද? නැත්නම් ඔයාට කොච්චර සල්ලි ගෙනාවත් ඉතුරු වෙන්නේ නැද්ද? ඔයාට ওই ගෙදර ඉන්නකොට ඔයාට තේරෙන්නේ නැද්ද නිකන් අමුතු ගඳක් එනවා වගේ? කොච්චර අතුපතු ගෑවත් හරි කුණු ගොඩක් නේද? බලන්නකො නිකන් මේ ගෙදර නිකන් ඇවිස්සීලා වගේ නේද? ගෙදර ආයෙත් පොඩ්ඩක් නැත්තම් කේන්ති යනවනේ. බලන්නකො අම්මා ගාවට ගිහලා ළමයි hina වෙනවද? නෑනේ. තාත්තා අම්මත් එක්ක hina වෙනවද? නෑනේ. හරියට ණයකාරයෝ වගේනේ ඉන්නේ. නිකන් කට්ටියට පිස්සු වැදිලා වගේ නේද ඉන්නේ. ගෙදර ඇතුලේ ඉන්නකොට නේද මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. පාරට ගියාම එහෙම අමාරුවක් නෑ නේද? මතක තියාගන්නකො අපි උපදිනකොට අපි පුංචි කාලේ අපි ඉස්සල්ලාම හිටියේ කොහෙද? අම්මගේ බඩ ඇතුලේනේ. මේ බඩ ඇතුලේ ඉඳන් ඉන්නකොට අම්මා මොකද කරන්නේ අපිට විපත්තියක් වෙයි කියලා. පිරිත් ටිකක් තියාගන්න ඕනේ පන්සලකට ගිහිල්ලා ආමුදුරන්ට කියලා අඟුලිමාල පිරිත කියලා පිරිත් නූලකුත් බඳගෙන පිරිත් කරපු වතුර ටිකකුත් බීලා නෙන්නේ. බාරහාර වෙලා නෙන්නේ. දේවාල වලට ගිහිල්ලා නෙන්නේ. ඇයි මේ? කුසේ ඉන්න දරුවට විපත්තියක් වෙන්න එපා කියලානේ. බලන්නකො උපදින්න කල්ලි ඉඳන් අම්මා අපිව ආරක්ෂා කරාද නැද්ද? තාත්තා ආරක්ෂා කරාද නැද්ද? එතකොට මේ ඉපදුනාට පස්සේ මොකද කරන්නේ? උඩට වඩනකොට හරහට වඩනකොට මොකද කරන්නේ? ළමයා අඬනවා ඕගාර. ඒ වෙලාවට බැරිම තැන අම්මා මොකද කියන්නේ? ඉතිපිසෝ ගාතාව කියලා නලවනවා. ඉතිපිසෝ ගාතාව කියලා නලවුවාම ළමයා ෂෝක් එකකට නිදා ගන්නවා. ළමයා අඬන්නේ. පුංචි කාලේ අඬනකොට ඉතිපිසෝ ගාතාව කියලා නලවපු ළමයින්ට දැන් කරදඬු උස්සලා අවුරුදු 18යි 20යි 25යි 30යි දැන් රේඩියෝගේ පිරිත් දැම්මොත් වහපන් කියනවා. එක බණපදයක් ගෙදර දාන්න දෙන්නේ බණ අහන්න බෑ චිත්‍රපටි බලන්න ආසයි. ඔයාගේ ගෙදර කට්ටිය අමනුෂ්‍යයෝ වැහිලාද නැද්ද කියලා. ඔයාගේ ගෙදර අමනුෂ්‍යයෝ ඉන්නවද නැද්ද කියලා. ඔයාට මං කියන්න. ඔයාගේ මල් පූජා කරන තැන ගිහිල්ලා බලන්න බුදු පිළිමේ ගාව අලු එතකොට දුවිලි මකුළු දැල් දවස් ගානකින් සුද්ධ කරලා නැහැ. පෙරේතයෝ ලගලා වගේ. ඔයාට ටීවී එක ඉස්සරහා පැය 3-4 ඉඳගෙන ටීවී බලන්න පුළුවන්. හැබැයි පාන තියෙන තැන ගිහිල්ලා ඔයාට පැය භාගයක් බුදු ගුණ කියන්න බෑ කියලා මං කියනවා. ඔයා එතන ඉඳන් පැය 2-3 ඔයා ගාථා කිව්වොත් ඔයාට ඔළුව කැක්කම හැදෙනවා. හේතුව මේකයි ඔයා පාන අල්ලලා මේක භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා කිව්වේ නෑ. ඕම් බුදු බේ මල් මේ මං ගියා කියලා තියාගෙන ගියා එකනේ ඔක්කලේ. දැන් ගොඩක් වෙලාවට ගෙවල් වල අමනුෂ්‍ය දෝෂ තියෙනවා නම් ගෙවල් වල කෑම රහ නැහැ. කඩවල වලින් තමයි කෑම ගියේ. ගෙවල් වල කොච්චර බඩු ගෙනාවත් බඩු නැහැ. කොච්චර හාල් ගෙනාවත් නැහැ. ඒ ගෙවල් වල ගෙදර අයට කිසිම සතුටකුත් නැහැ. මරා ගන්නවා වෙලාවකට. මොකේද මරා ගන්න? මේ ඇති දෙයකටද? ඕක මගේ අල්ලන්න එපා කිය. ගෙදර කෙනෙක් තව කෙනෙකුට උදව්වක් කරන්න. අම්මා විතරක් කුස්සියේම මැරෙනවා. අනිත් උන්ට ගාණක් නැහැ. තාත්තා වත්තපිටියේ වැඩක් කරනවා. අනිත් උන් ඔක්කොම ගේ ඇතුලේ එක් ඇවිල්ලා තාත්තට උදව් කරනවා. නෑ. මුන් නිකන් කාගෙන මරාගෙන හැප්පෙන්න වගේ ඉන්නේ. වෙලාවකට ඔයාලට අමනුෂ්‍ය දෝෂ තියෙනවද කියලා බලාගත්ත එක හැන්දෑවේ 6 වෙනකොට කටවල් වලින් පිට වෙන්නෙම ආයෙන කුණුණු හරප තනිකර. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා ආසාවටවත් කියනවා. ඔය নমස්කාර කියන ගාථාව කනට ඇහෙන්නේ කියන්නේ බුදු ගුණ පදයක් කියන්න බෑයි කටේ යක්කු නැගලා ඉන්නේ. මේ පෙරේතෝ දිවේ හිටගෙන ඉන්නේ. බණ පදයක් කියන්න හිතෙන්නේ. ඔන්න යක්කු ඉන්නවද නැද්ද කියලා බලාගත්ත හැකි ගාථාවක් පිරිතක් කියන්නේ. තමන් හැදු වැඩු අම්මට දන ගහලා වඳින්න සමහර ළමයින්ට ගාතාව මතක නැහැනේ. දැන් ගොඩාක් ඔය අමනුෂ්‍ය දෝෂ තියෙන ළමයි නාන්නේ. වතුර ටිකක් ගෑවෙනකොට පිච්චෙනවා වගේ. අම්මා කෑ ගහනවා ළමයෝ ගිහින් නාගන්නකෝ කියලා. අම්මේ මම මේ හැන්දෑවට නාගන්නම් කියනවා. හැන්දෑවට කියනකොට රැයට කාලා නාගන්නම් කියනවා. මොනේ මේ දිරිද ළඟින් යන්න බෑ ගඳ. ඕ කතා කරොත් කට ගඳයි. ආයනේ ඇඳුමක් ඇඳොත් හරි ගඳයි. තනිකර අමනුෂ්‍යයෝ ඇසුරු කරගෙන ඉන්නේ. අමනුෂ්‍යෙක් ඇසුරු කරගෙන ඉන්නවද නැද්ද කියලා ඔයාට බලාගත්ත හැකි. අම්මා රතු පාට ලේ කිරි කරලා පෙව්ව මේ පුංචි දරුවා කොහොමද කුණුහරුප කියන්නේ? මොකද අම්මා කුණුහරුප කියලා නැලෙව්වේ? තාත්තා කුණුහරුප කියලාද නැලෙව්වේ? නෑ මොනවා කියලාද නැලෙව්වේ? දොයි 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 දොයිය පුතා බයි බයි බයි
බය පුතා. මේවා කියලා තමයි නෙලෙව්වේ. කුණු වරප කියලා නෙලෙව්වේ නේ. එතකොට මේවා කොහෙන්ද ළමයෙකුට එන්නේ? අම්මට කතා කරන්න දන්නේ, තාත්තට කතා කරන්න දන්නේ. දැන් සමහරවිට අම්මා අහනවා. "තොට යකෙක් වැහිලාද බොල" කියලා අහනවා. ඇත්තටම යක්කු වැහුනාම තමයි ඔය විදිහට හැසිරෙන්නේ. ඒක නිසා හැන්දෑවට මාල් පූජා කරන්නේ නැති ගෙවල් වල උදේට බුද්ධ පූජාවක් හදලා තියන්නේ නැති ගෙවල් වල හිඟමනේ වදින්නේ නැද්ද? අනිවාර්යෙන් හිඟමනට වැටෙනවා. ණය ගොඩ ගහනවා. ඒක නිසා ඔයා අද පටන් ගන්න. ඔයාගේ ගෙදර බුදුරජාණන් වහන්සේට බාර දෙන්න. ඔයා ආටා නාටිය ගාථාව ගාථා 48 හොඳට කියන්න. මහ සමයම සූත්‍රයේ ගෙදර කියන්න. ඔයාට සල්ලි අඩු වෙන්නේ නැහැ, කෑම අඩු වෙන්නේ නැහැ. ගෙදර කිසිම අගහිගයක් වෙන්නේ නැහැ. ඒ තරම් බලයක් දෙනවා ආටා නාටිය සූත්‍රයේ ගෙදරක කියන්න. දවස් 7ක් කියන්න. ගෙදර කට්ටියම එකතු වෙලා කියන්න. ඔයාට වැස්ස වහිනා වගේ සල්ලි ලැබෙනවා. සැනසෙල්ල ලැබෙනවා. හරි ගියේ නැත්තම් අපිට කියන්න. ඔයාට බුදු සරණයි.